සඳහා දර්ශනීය පාරක් කවිදිරෝස් මප්පෙරකී තත්ත්වයේ පළමු පන්දුවටම විශ්වාසනීය ආරම්භයක් ලබා ගත්තා වේනෝස් බොලන්ඩේ කණ්ඩායමේ වඩාත් බලසම්පන්න පිතිකරුවා මෙම තරග මල්ල අතුර කදිම දස්කම් දැක්වා පිටුරාලේ මිතුරු දකුණ තින් පන්දු යවන තරංග ප්‍රසාද් රාමණීය පාරක් පන්දු අල්ලා ගන්න උත්සාහ කරත් හැකියාවක් ලැබුණේ නැහැ. ස්වීපර් කවර් කලාපයේ සිටි ක්‍රඩකියාට ඉතාම සාර්ථක පහරක්. ප්‍රබල උත්සාහය දරනවා ඇඟිලි තුඩුවල පන්දුව ගෑවි කිසිවත් රැය ගන්න උත්සාහ කළේ පාන්ට සූදානම් වන්නේ. හොඳ පන්දුවක් සෑහෙන පාතින් පන්දුව ගමන් කළේ විශාල පහරක් එල්ල කරන්න උත්සාහ කළේ තරංග ප්‍රසාද් යව් පන්දුවට ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව ටීම සඳහා හොඳ ආරම්භයක් ලබා ගත්තා මීළඟ පන්දුව සාර්ථක පන්දුවක් ප්‍රබල එල්ලීම කරන වර කෙසේවත්ම ක්‍රීඩකයන් එක්ෙල්ලෙම පළමු අවස්ථාවේදී අප බලමු විනිශ්චයකරුවන් දෙදෙනා යම් කිසි ඕඩෝද විගේ ක්‍රඩකෙක් ලෙස සංඥා කළා වර කෙසේවත්ම ප්‍රතිකාරුවා හමුවේ සූදානම් වන්නේ පන්දුව යොමු කරන්නට ආලංකාර පහරක් එල්ල කරනවා කව් පොයින්ට් කලාපෙන් කෙසේවත් අනවශ්‍ය කලබල වීමක් සිදු කළා එම සිද්ධියේදී ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. පළමු පන්දුවේ අවසානයේදී ලකුණු 12යි වෙනුස් කණ්ඩායම මොහමඩ් නිස්මි මුල්ම පන්දු දෙකටම දර්ශනීය මේ දකුණ තුඩිරා ක්‍රඩකයා ඉදිරියේ මිලංග පන්දුව මෙවර ජාතික මහා ක්‍රඩවුලේ දක්ෂතම ක්‍රඩකයා මේ පිට හසුරුවන්නේ ඔබ ඉදිරියේ එවර සාර්ථක පන්දුවක් ජනිත් බණ්ඩාර තැන්නකාන් යොමු කරන්නේ තනතිරුව තුළ පන්දුව රැඳෙන විට ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ. ලකුණු 12යි මුල් ලකුණු සංඛ්‍යාව කාර්යවරය අසිනාන්තෙන් දැන් පහරක් පිටට ලැබුණු පන්දුව සිත් ගන්න අසුළු පහරක් එල්ල කරේ මිඩ්විකේට් කලාපයෙන් මේ දකුණ අපිදිකරුවා ලකුණු 6ක් කිනු කර ගන්නවා එම පන්දු පහර තුළ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු මේ පුනරූපණය ලකුණු 18 බවට වැඩි කරගෙන තිබෙනවා. වුන් 6 පාරවල් වලින්මයි අතර දන්ද සටන ඉවර පන්දු පහර ඉලකන කාණ කලාපයෙන් පන්දු ඇදී යන්නේ නතර කර ගන්නට ඉඩ කඩ නැහැ. ලකුණු 6ක් එකතු කර ගන්නවා. ෆ්ලැට් 6 එකක් දක් ලැබෙන්නේ දකුණත් පිටිකරුවා තාරක මදුශංකගෙන්ගේ අනුව 24යි වෙනස් බොලග්නා ලකුණු පූර කිසිදු ක්‍රඩකෙක් රඳවා තිබුණේ නැහැ. කාණ කලාපයට වන්නට අනු කෙටි පන්දුව දුටු ෂණයකින් සූදානම් මීළඟ පන්දු යොමු කිරීම සඳහා මේ පස්සෙන 6 පහර සියයිනිම තුළ කිසියම් ජීවයක් එක්කලා මෙම දකුණ අපිදිකරුවා ඒ තාම අනාර්ග පහරක් යොමු කළේ තෙන්නකෝ නාමයේ කෙසේවත් මේට ඊට තරඟ තුළ යව් පන්දු ඕවර් සංඛ්‍යාව තුළ මා කල්පනා කළේ ඊටම දුර්වල පන්දු යැවීමක් නිස්මි මෙවන විට ප්‍රදර්ශනය කරමින් සිටින මේ පන්දු යවන්නා. Nisaka Washimo Daksha Krodakik Namuto in progress. You're witnessing the grand finale of Danushka Sampa Champions League. This time Janit Bandara Tennakan. Good delivery. Upcast the finger. Tarak Shankar has to depart. Little cameo comes to an end with the score on 30. Now winners Bologna losing their first wicket. පළමු කඩුල්ල දවා ගන්නවා ලකුණු 30ක් ලබා සිටියේදී තාම හොඳින් පිට ඇසුරු ක්‍රඩකයා තාරක මදුශංක දවා ගත්තා එම පන්දුව තුළ සිංහලට පරිවර්ණය කරත් නිල්වන් වලක්කුළු නාමයක් සහිත අපූරු ක්‍රඩකයා කෝගුල් ක්‍රඩ අපිට පැමිණ තිබෙන ස්කාකට් පහරක් කෙල්ල කරනවා පන්දුව ඇදී යන්නේ තරමක් බැක්වර්ඩ් පොයින්ට් දෙසට පස්සුම ලකුණක් එකතු කර ගන්නවා 31යි මුල් ලකුණු සංඛ්‍යාව විනුස් බොලග්නා පිටිකරුවා සුසංයෝගය ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාව ඉතිරි පාදයේ ක්‍රඩක් කරේ ලකුණක් ලබා ගන්න උත්සාහ කළත් ඒ වැලකී සිටියා මේ පැත්තේ සිටි පිටිකරුවා මුල් ලකුණු සංඛ්‍යාව 31 බවට වැඩි කරගෙන තිබෙනවා. මේ අවසන් මහා තරගයේ දැක බලා ගන්න ප්‍රේක්ෂකයන් අතර පිරිසක පන්දු යොමු කිරීම සඳහා සූදානම්. දැන් පාරක් සබ්ද ලගමින් එල්ල කර පන්දු පාරේ කෙසේවත් ප්‍රබල උත්සාහය දැරුවා පන්දු රැය ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. දීප් මිඩ්විකේට් කලාපයෙන් පන්දු පහර ගොක්කුල් ශක්තිමත් පහරක් එල්ල කරේ මොහමඩ් නිස්මි.
විශේෂයෙන්ම මස්කලිය සන්ත ජෝසප් විද්‍යාලයෙන් විශේෂයෙන්ම ජවසම්පන්න ක්‍රඩකෙක් මේ දක්වනත් ක්‍රඩකයා නීල මෙහන් කෝගුල් ලැබෙන අධිවයිතුම් කරන මීළඟ පන්දු පහර ඉලක්කන ස්ථානගත කිරීම දීප් කව පොයින්ට් දෙසට බණ්ඩට පන්දු ඇද යන්නේ අනුව 38 වන ලකුණු එකතු වුණා වීනස් බෝලොග්නා ලකුණු පුරවට ලකුණු 38යි එක් විකට්ටුවක් බෙද වැටි තුන්වන පන්දු වාරය ක්‍රියාත්මක වන විට දාබර් කඩාලුඩි හිතවතුනි තරංග ප්‍රසාද් පොල්පිතිගම මහා විද්‍යාලයෙන් බිහු දකුණත් මදවේග පන්දු යවන්න අපාම Taranga Prasad ready to deliver the next delivery against the stylish lefty. Kavidu Rosh on strike. Good delivery. So a bit of an uneven bounce under the batsman. Wicketkeeper Jai Singh collects it. No chance of a run. Score remains on 38 for 1. Third over in progress at this wonderful venue. Nival is sunny to ground. Right arm runs at balls. Wow! Brilliant! Kavidu Rosh. Lofted off drive. Over long off for a half a dozen. Excellent timing from the little lefty, Kavidu Rosh. He's a stylish player. He's a handsome cricketer. No doubt about that. Kavidu Rosh hamuවේ. දැත පරක්. ආකර්ෂණීය පරක් කොරතුරුදන ආකාරයේ තත්ත්වයක් Kavidu Rosh මෙම ක්‍රීඩා පිළිතුර එල්ල කර ඉතා මානාර්ග පහර මුල්ලක්කුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙනවා. නිල් වල්පොල තරගෙට පෙරම නිසක වශයෙන් මේ මැත වක්වානුව තුළ හොඳින් ලකුණු අතර සිටින ක්‍රඩකෙන් දෙපළක් දැන් ක්‍රඩා පිටිය විශේෂම Kavidu Rosh මා දුටුවා කොග්ගල ක්‍රඩා පිටිය තුළ මට මතකයට නැංගුවා දාබර ක්‍රඩාලොඩි හිතවතුනි for one now Shehan Kamal the hero of today ready to begin the fourth over. Kogul plays it away towards long on. That is a fielder. Excellent stop from the fielder. Janit Bandara Tennakan picks it up and return back to the bowler. Only a single. With that single score moves on to now 51 for 1. Lovely. He's playing a little cameo. There he comes, left armer. Shehan Kamal runs and balls. Kavidu Rosh. Wow, wow. Bang, bang out of the back for another half a dozen. Brilliant batting from this stylish left-hander. So with that six, score moves on to now 57. Winners Bologna, they are playing really attractive cricket in front of these Yati and YCC bowlers. අවමතින් පන්දු යවන්න. ශාල පහරා කෙල්ලෙක් වන්න උත්සාහ කළේ පන්දුව පිත්තේ දවටා ගන්න අවස්ථාවක් ලැබුණේ අවු ස්ටම්ප් එක කෙලිනා පන්දුව. ඒ තාම හොඳ පන්දුවක් ඒ වාර යොමු කළේ මේ ඔබ දකින්නේ තවත් මෙම තරගයේ තාම උමනාන් බලා සිටින ප්‍රේක්ෂකයන් පිරිසක් මෙම තරග මල්ලා තුළ දැන් සූදානම් ඊළඟ පන්දු යොමු කිරීම සඳහා සාර්ථක පන්දුවක් ෂෙහන් කමාල් පන්දු යොමු කිරීමෙන් සිටින්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා සූදානම් වන්නේ යටියන YCC කණ්ඩායමට ඉතාම අගනා දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයා සූදානම් වන්නේ හරවා පාරා කෙල්ල කරනවා මිඩ් විකට් කලාපයට එනවා පන්දු අතරේ සීමාව ආසන්නයට එක් ලකුණයි මුල් ලකුණු සංඛ්‍යාව 58යි පන්දු වර 3යි පන්දු 5ක් යව අවසානයි මේ අවසන් පන්දු යැවීම සඳහා සූදානම් වන්නේ හොඳ පන්දුවක් වේගය අඩාල යොමු කළ පන්දුව පිටේ දවටා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ පන්දු 4යි ලකුණු 58යි මොහමඩ් නිස්මි මේ වන විට වෙනුස් කණ්ඩායමේ කඩුලා දැවි To begin the fifth over. Now 58 for 1. There it comes Tennakan. Runs at balls. Kavidu Rosh played up Paisley. Will it be taken? We have to wait and see. Take. Oh my goodness. Kind of a lollipop opportunity was put down by the fielder at deep extra cover. Now Kavidu Rosh got the license to freeze arms again. So catchers win matches. You have to grab all these opportunities in order to put the opposition players under pressure. So that was an easy chance, Saman Kumar. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා හොඳ පන්දුවක් හරවා පාරා කෙල්ලෙක් වන්න උත්සාහ කළේ අවකාශයක් ලැබුණේ නැහැ පන්දුව පිත්තේ දවටා ගන්න සූදානම් පන්දු යොමු කිරීම සඳහා දාර්ශනීය පාරක් මේ උඩ පන්දුවේ අත්හැරීමේ විපාක විදිමින් සිටිනේ මෙම ක්‍රීඩකයන් තවත් ලකුණු ආයක් හිමි කර ගන්නවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු කාර්තුමත් මෙම තරග මල්ලාව දැන්ත පරක් පිටිය සෑම ස්ථානයකින්ම ඉතාම අපූර්ව ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින Kavidu Rosh පාලනය කරන්න අපහසුවක් දැන් මෙම තරගය තුළ මොහමඩ් නිස්මි Yes, as you mentioned correctly, one man show. There it comes Janit Bandara Tennakan. Runs and balls to Kavidu Rosh. This time plays it away towards on drive, towards long on. Only a single.
So it signaled as a no ball as well. So couple of runs added totally umpire throughout this competition. So technology used for the development of softball cricket. That is the beauty, Saman Kumara. පන්දු යොමු කිරීම සඳහා සූදානම් ගෝකුල් හමුවේ හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්න උත්සාහ කරත් ඒ වැලිකී සිටි අවසන් මොහොතේදී තරඟයේ පස්වන පන්දුවරේ ක්‍රියාත්මක කරමින් සිටින ලකුණු 74යි මුල් ලකුණු සංඛ්‍යාව වේනස් කණ්ඩායම මේ අවසන් පන්දුව සූදානම් වන්නේ පන්දු යැවීම සඳහා තීරණාත්මක තරඟයක් කොඩා කරමින් සිටින්නේ ඉතාම අපූර්ව පන්දුවක් වයිට් පන්දුවක් කියා බෝයිට උත්සාහ කළේ කැපීම සමග යොමු කළ පන්දුව කළු රකින්නාට එකවර පන්දුව රැය ගන්න අවස්ථාවක් නැහැ. ලකුණු 74යි මුල් ලකුණු සංඛ්‍යාව ආරම්භ කිරීම සඳහා සූදානම් දකුණු අප්‍රතිකාරව හමුවේ. පිත්තල ලැබුණු පන්දුව ලකුණු 6ක් හිමි කර ගන්නවා. ඊටාම දුර්වල පන්දුවක් යොමු කළේ මේ පන්දු යවන ක්‍රීඩකයා සුපුන් කමල් පන්දු යවමින් සිටින ඊටාම දුර්වල පන්දුවක් ගෝකුල්ට මෙවැනි පන්දුවක් ලබා දීම කනගාටුදායක තත්ත්වයක්. විශාල පහරම් වල්පොල විනිශ්චයකාරවරයා සේනාන්තයෙන් වේගය අඩාල යොමු කළ පන්දුව ඉක්මන් ලකුණක් කරා ක්‍රොඩකයන් පැතිමාරු කරගත් අසු දෙවන ලකුණ ලබා ගන්නේ පාදයේ වැදීගේ ලකුණක් ලෙස නිල් වල්පොල විනිශ්චයකාරවරයා සංඥා කළා. මුල් ලකුණු සංඛ්‍යාව 82යි. Inning currently, there he comes Supun Lakma, left armer, runs and balls to Kavidera. She's playing a lofted straight drive into the hands of the fielder at in between long off and long on. Janit Bandara Tennakan took it brilliantly. So excellent innings comes to an end. Kavidera has to depart. So Supun Lakmal, he picked up the important wicket. Brilliant bit of piece of fielding. Wow, brilliant. Totini Saman Kumar ubat samaga boho kalakata pasu natad apuru taranga malaවක් ඉස්තර කතනේ ඩේලට ඉඩ කඩ ලැබුණේ දාර්ශනීය පන්දු පහරක් කෙලකෙනවා. නිශාන්ත වීරකාන්ත් පැමිණි විගස ලකුණු 4ක් එකතු කර ගන්නේ නායකයා අතිශය සටන්කාමී ක්‍රීඩකයෙක්. අටු ලකුණු සංඛ්‍යාවේ තරගය තුලත් උන්ගේ බොඩි ලැන්ග්වේජ් එක ඔබ නිරීක්ෂණය කරොත් උන්ගේ දේහ ලක්ෂණ උන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරොත් සූදානම් ඊළඟ පන්දුව පාරක් කෙලකෙනවා. දැවියාමක් නිශාන්ත වීරකාන්ත් දවා ගත්තා එම පන්දුව තුළ තවත් කඩුල්ලක් හිමි කර ගන්නවා. උන් කිසිවත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින්නේ මෙම වනිට වේනස් කණ්ඩායම උන්ගේ කඩු කීපයක් ඉතාම ඉක්මනින්ම දවා ගැනීම යටින YCC කණ්ඩායම අතින් ඉතාම වාසිදායක තත්ත්වයක්. හොඳ පන්දුවක් හෙන්ඩ කලින් පහර එල්ල කරා. අවබෝධයකින් එල්ල කර පහරක් නොවේ. පළපුරුදු ක්‍රීඩකයා පන්දුවර 6ක් අවසන් වාදී ලකුණු 86යි මොහමඩ් නිස්මි. Left armer Shahan Kamal runs and balls to Kogul. Played up Paisley. Will it be taken? I think taken comfortably by Lahiru Chandimal. Neelam Mehem Kogul has to depart with his score on 83-86. Now Venus Bolagna losing their fourth wicket. Tapurdi Venus Bolagna di நான்காவது விக்கெட் மாட்டம் இருக்கிறது. மிக சிறந்த முறையிலே தொடுப்படி தாடி கொண்டிருந்த தொடுப்பாடு வீரர் ක්‍රඩා පිටියේ රැඳී සිටිනේ සුදානමානයක් කිල් පන්දුව පිළිගැනීම සඳහා ශාල පහරක් කෙල්ල කාණ්ඩු සාකලේ පන්දුව රැගෙන යොමු කරද්දී දුවන්ඩ ගොස් ඇවේ ගියා එම සිද්ධියේදී හොඳ පන්දු ආපසු බාර දීමක් ඉතාම ඉක්මනින් කඩුළු කීපයක්ම වෙනුස් කණ්ඩායමේ දවා ගත්තා. මේ පස්වන ක්‍රීඩකයා දැවයාම ලකුණු සංඛ්‍යාව 86යි. වාරේ ක්‍රියාත්මක රීට 86යි විකට් පහක් වෙද වැටේ. දිවෙන ආශාහන් කමල් මේලඟ පන්දු යොමු කරන්නේ පන්දු පහරෙල්ල කරන ඔබේසෙන දී පැකර්ස් කාලෙක් දෙසින් පන්දු ඇදී යන්නේ පස්සෙම ලකුණක් කරා පැති මාරු කර ගන්නවා. එම ලකුණත් සමග මු ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 87 දක්වා හිල නගිනවා. නුවට හඹා යෑමේදී අවසන් මහා තරගයක් තුළ තිබෙනවා. ශාහන් කමල් මේලඟ පන්දු යොමු කරන්නේ ඉවර පන්දු පහර ඔන් ඩ්‍රයිව් පහරක් ලෙස එල්ල කරන්නේ පස්සෙම ලකුණක් එකතු කර ගන්නවා. සුරේෂ් මදුරංග විශේෂම තාක්ෂණයක තැන්පත් දකුණත් පිටිකරුවා සඩක් ලැබෙනවා. 88යි විකට් පහක් විද වැටේ. දිවෙන ආශාහන් කමල් උබේසේන ඉදිරියේ වේගය අඩාල කරමින් චේන්ජ් අප් පේස් ආකාරයට පන්දු ඇදීගේ ෂෝට් බෑක්වර්ඩ් පොයින්ට් එකට පන්දු ඇද යන විට පාස්වෙම ලකුණක් එකතු කර ගන්න 89 කෙමි කරගත්තා. සූදානම් වන්නේ මීළඟ පන්දු යොමු කිරීම සඳහා. හොඳ පන්දුවක් ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. එවාර පන්දු ඕවර 7ක් අවසන් වදී
ලකුණු 89යි. විද තමා තිබීම සුවිශේෂී කාරණයක් තිබෙනවා. මීළඟ පාන්දුව යොමු කරන්නට ප්‍රථම පාන්දුව උපේසේන උත්සාහ දරුවේ සැන වේගයෙන් පහරක් එල්ල කරන්නට ආටිගල සිතාවක පුරෝරයෙන් සැහැල්ලු පාන්දු ක්‍රිකට් ක්‍රීඩාවට දායදුණු ක්‍රීඩකයා මොද විකට් අට තිබෙනවා. මීළඟ පාන්දුව යොමු කරන්නට උපේසේන වේගවත් පහරක් එල්ල කරන්නට උත්සාහ දරුවේ සාර්ථක වන්නේ නැහැ. යනු වීනස් බොලග්නා ක්‍රීඩකයන් ආරම්භයේ තිබූ සටන්කාමී ආක්‍රමණශීලී ප්‍රවේගකාරී පිටිහාරමය පාන්දුව යොමු කිරීම සඳහා සූදානම් වන්නේ. පාරක් එල්ල කරනවා පාන්දුව ඉහළින් ගමන් කරන්නේ. උඩ පාන්දුවක් අති විශිෂ්ට පාන්දු රැකීමක්. කෙවරත් යටියන YCC ලහිරු චන්දිමල් ප්‍රශංසනීය පාන්දු රැකීමක්. හතරේ සීමාව ආසන්නයේ සිට තවත් කඩුලක් දවා ගන්නවා වෙනුස් කණ්ඩායමේ ඔබේසේන දෙවියන් ක්‍රීඩකයා දැන් ඉතාම හිතුවට වඩා හොඳ තත්ත්වයකට පැමිණ තිබෙනවා යටියන YCC කණ්ඩායමක පාතියන සිතාවක පුරෝරෙන් පිහු ක්‍රඩක අධිවැයතුම් කරන අමිළඟ පන්දුව එවර පාරක් එල්ල කරනවා. පන්දුව ඉහළින් මැදී යන්නේ අනුව මේ දකුණත් පිතිකරුවා පැමිණි වේගස වෙනස් බොලග්නා බලාපොරොත්තු ඉහළ නංවනවා සරන් හයේ පහරකින් සවිමත් කරන ආකාරය දක් ලැබෙන්නේ. අඩු නිහඬව තිබූ වෙනස් බොලග්නා ප්‍රේක්ෂක ගාරය තරමක් යලි පිබිදෙන ආකාරය දක් ලැබෙන්නේ. දිවයිතුම් කරන්න බීළඟ පන්දු පිළිමක් සහිත යොමු වන්නේ තනතිර තුළ පන්දු රැඳෙන විට වේගීන් ලකුණක් කර පිතිකරුවන් ජොගලේ පැතිමාරු කර ගන්නදී 96 වන ලකුණ දැන් එකතු වන්නේ ලකුණු පුරවට. යාවනේ ක්‍රොඩේකියා සූදානම් වන්නේ. හොඳ පන්දුවක්. එක් ලකුණක් ලබා ගන්නවා. දුවඩ ගොස්සේ ගියා එම සිද්ධියත්. ලකුණු සංඛ්‍යාව මේ තනුෂ්ක සම්පත් චැම්පියන්ස් ලීග් තරග මාලාවේ අවසන් ඉනිම දැන් ආරම්භ වන්නේ නයිවල සනි රොක්කඩ පිටිය තුල. ආරම්භක පන්දයානා කීල් දිවෙනවා ප්‍රථම පන්දුව left arm over the wicket අකාරයෙන් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ හොඳ පිළීමක් ලබා ගන්නට සමත් වුණා. වමාත් මාදවේග පන්දු ඉල්ලුමක් තිබෙන පන්දු යවන එක් මේ ක්‍රඩකයා තිබෙනවා left arm over the wicket අකට පන්දු කරන්නේ දාර්ශනීය cover drive පහරක් එල්ල කරනවා. ස්වීප කව කලාපයෙන් පන්දුව ස්ථානගත කරන්නේ ජනක බණ්ඩාර තෙන්නකාන් ලකුණු 4කින් ගිනිම ආරම්භ කරන ආකාරය දක් ලැබෙනේ මේ මහනුවර කිංසුඩ් ඉදාලින් බිහු දකුණ අතුනිරක් ක්‍රඩකයා වගේ මොහමඩ මධ්‍යම පළාතෙන් සහ වයිම පළාතෙන් බිහු ක්‍රඩකෙන් දෙපළක් අතර සටනක් එවර ජනේත් බණ්ඩාර තෙන්නකාන් මැනවින් සාර්ථක ප්‍රවේගකාරී ආරම්භයක් යටින YCC ක්‍රඩකෙන් වෙතට ලබා දෙන ආකාරය දක් ලැබෙනේ. එම ලකුණු 6 සමග ජීවන් දැන් ලකුණු පූර්ව ලකුණු 10යි. ඉතාමත්ම මැනවින් නිවාර පන්දයානා තෙන්නකෝන් සුදානම් සිය සීමාවේ සිට over the wicket ආකාරයට මීළඟ පන්දුව ඉතාමත් හොඳ පන්දුවක් වයිඩ් යෝකර් පන්දුවක් ලෙසින් පන්දුව යොමු කළ ඉතාමත් හොඳ නැවත ආගමනයක් සිදු කළා ඉවර මොහමඩ් අකීල් ප්‍රක අධිවෙනවා මොහමඩ් අකීල් left arm over the wicket අකට මීළඟ පන්දුව යොමු කරලා ඉවර පන්දු පහර එල්ල කරනවා කාකාන දැසෙන් flat 6 එකක් දක් ලැබෙන්නේ ජීවන් මේ ප්‍රවේගකාරී පිටිහරඹය වෙනස් බොලග්නා පන්දියයි මේ බලෑනියේ අපගැස්ම වැඩි කරන ප්‍රහාරයක් දැන් ආරම්භ කර තිබෙන මේ පිටිකරුවා චනිත් බණ්ඩාර තෙන්නකෝන් කාරෙන් මීළඟ පන්දුව යොමු කිරීම සඳහා එවරලා ෆුල් ටොස් පන්දුව පිටට ලබාගෙන පහරක් කෙල්ල කරන සාර්ථකයි. උඩ පන්දුව රැග් ගන්නවා එවර ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපේ පන්දුව රකින ක්‍රීඩකයා එවර අකීල්ගේ උගුලට හසු වුණා. බෝඩ් පත් වුණු ක්‍රීඩකයා ශිහාන් කමල් සුදානම් පන්දුව පිළිගන්නට එවරලා ෆුල් ටොස් පන්දුව පිටට ලබාගෙන ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරක් කෙල්ල කරනවා කෙසේ වෙතත් එය ලකුණු 6 කැඩෙඩයි සඳහන් වන්නේ දුලංග රොක්ෂාන් තියුණු උත්සාහයක නිරත වුණත් ඔඩ රැග් ගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. එම ලකුණු 6 සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා වැඩි කර ගන්නවා. ෆුල් ටොස් පන්දුවට ඉතාමත්ම මනනම් ලොෆ්ටඩ් ඔෆ් රයිට් පහරකින් ආරම්භන ප්‍රේක්ෂකයන් මදක් එම ස්ථානයෙන් ඈති තරග නරඹන ලෙස සංවිධායක මණ්ඩලය මෙහි ප්‍රධාන තරග තීරකතුමා දැනුවත් කර සිටිනවා. මන්ද තීරණාත්මක මොහොතක් තුළ තරමක් බාධාවක් වීමට ඉඩ කඩ තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයහු ජාත්‍යන්තර තලයේ දැන් ලකුණු සටහන් කරුවෙක් අකිල හස්රංගදී සිල්වා මහතා සහ චමිල් මහතාට දෙපළප මතක් කරනවා. ඒ අතර වාරේ අද දිනය තුළ වලිගම රොයල් බලාපොරොත්තු සුණු ඉසුණු කරලාද ක්‍රීඩකයා කමල් ශෙහාන් දැන් ක්‍රීඩා පිටියෙන් ශෙහාන් කමල් ඉවත් කරන ආකාරය දක් ලැබෙන ඉතාමත්ම හොඳින් පන්දුව තරමක් වේගය අඩාල කරමින් යොමු කරේ අවසන් වතාවට දකුණු පළාත ශූරයන් බවට පත්වන විට එහි ජාතික ශූරයා බවට පත්වුණේ ඉතාමත්ම හොඳ පන්දුවක්
කුට්ලෙන්ති පන්දුව පතිත කරන්නේ පිති හසුරුවන රේකාව තුළ දෙලෝක අතරමන් වන ආකාරයක් ලැබෙනේ මේ වමත් පිතිකරුවා ධනුෂ්කාටිකල සීමා වෙසිට රවුන්ඩ් විකට් ආකාරයට මීළඟ පන්දුව ආයවර හොඳ පන්දුවක් කෙවලත් සාර්ථක පන්දුවක් යොමු කළේ ආයවර දඟ කැවීමක් රහිතව පන්දුව ඉතා වේගයෙන් යොමු කළා දක්වන මද වේග පන්දු යවන්න ටික පිතිකරණයේ අසාර්ථක වෙන්නට පන්දු යවන්නේ විදිහට සාර්ථක වුණා එලෙසින් මේ තාරක මදුශංක විශිෂ්ට පන්දයයිමක නියලන ආකාරය දක්නට ලැබෙනවා දැන් යටින YCC ක්‍රඩස්කේන්ට අතිශය පීඩාකාරී පන්දයයිමක මේ දකුණ අතුන්ඩිර කොඩකයා නියලන පැහැදිලිවම පන්දු කීපය විවිධාකාරයෙන් යොමු කරන විට වම පිතිකරුවාට ඔහු අධ්‍යයනය කරන්නට කිසිදු අවකාශයක් ලැබුණේ නැහැ. මෙවර තරමක් ලූප් කිරීමකට ලක් කළ පන්දුව තරමක් ඉදිරියට පැමිණෙන විට වේගෙ මදා කඩාල වූවා. මොහමඩ් අකීල් මේ වයඹ පළාතෙන් බිහි වූ රාජකීය පන්දු යවන ප්‍රබල ඉල්ලීමක් කරනවා නිෂ්පභාග කරනවා මේ ඉල්ලීම දාබර කඩාලුනේ හිතවතුනේ ලකුණු 75ක් අවශ්‍යයි ශූරයින් ලෙස අභිෂේක ලබන්නට යටින YCC කණ්ඩායමට. මීළඟ පන්දුව අතිතාමත් හොඳ පන්දුවක් යොමු කළේ ඉතාමත් මැනවින් පිටින් ආක්‍රමණය කරමින් ආයවර පන්දුව යොමු කළේ ගානේ දස්කම් දැක්ව කොඩක සුදානම් සුරේෂ් මදුරංග පෙරා හමුවේ මීළඟ පන්දුව යොමු කරන්නට ආයවර පසුපාදයට කමන්ට් කරමින් පහරක් කෙල්ල කරන්නට උත්සාහ කළත් කල්යන් මැනීම එතරම්ම සාර්ථක නෑ. කාරණයක් කිසිදු විවාදයකින් තොරව අනමා සඳහන් කරලාද අපූරු පහර එල්ල කරනවා මේ තමයි තාක්ෂණය අගතැන්පත් දකුණත් පිතිකරුවා පිටිය සිසාරා පන්දු පහරවල් තිබෙන අග්‍රගාඩයේ දකුණත් පිතිකරුවෙක් පන්දුවාර 3ක් නිමාව දක්ින පිට දැන් නව පන්දුවාරය ආරම්භ කරන්නට සූදානම් වන්නේ හුදා සාර්ථක පන්දුවක් යොමු කරන්නේ දාබර කඩාලොලේ හිතමතුනේ මේ ඊස්ටර්න් එක්ස්ප්‍රෙස් නැගෙනහිර පළාතෙන් බිහි අද්විතීය වේග පන්දු යවන අක්කරේ පත්තුවා සිරාජ් විද්‍යාලයෙන් බිහි ක්‍රඩකයා වලිගම රොයල් අජ්මාල් කරලිට රැගෙන අපූරු ක්‍රඩකයා දැන් අතීතයේ මාදුට්ටු කොඩුකාර සිහින් සිරුරක් ඇති ක්‍රඩකයා දැන් විදෙස් ගතව සිට නිම වේගවත් සපතතාවයක් පස්වන විකටු වෙනෙන් උතාගේ මීළඟ පන්දුව ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරනවා පහසුවෙන්ම ලකුණක් කරා පැතිමාරු කර ගන්න යන මුලාකඩ සංඛ්‍යාව දැන් 28යි මුලාකඩ සංඛ්‍යාව ලීග් වටේන් මේ තරඟ මාලාවෙන් ඉවත් වන්නට සිදුුනේ දාබර කඩාලොඩ හිතපොතුනේ හුදාගේ මීළඟ පන්දුව පන්දුවක් නැවත වරක් යොමු කරන්නේ ඔෆ් රයිට් පහර එල්ල කරනවා ලොං ආෆ් සිට පන්දුව ඇදී යන විට එකතු වෙනවා ඉනිමේ 29 විශේෂම පිතිකරුවන් අතිශය පීඩනයකට නතුණා එවර ලෆ්ට් ඩාන් රයිට් පහරක් එල්ල කරන උඩ පන්දුව සුරක් ඉවරක් ගන්නවා ශ්‍රී ලංකීය සැහැල්ලු පන්දුවේ සිටින අතිශය දක්ෂ පන්දු රකින්නේ කුඩ පන්දුව උපේසෙන් රැකගන්නේ අනුව බිඳ වැටෙනවා පස්වන විකටුව මේ වෙන විට යටින YCC කණ්ඩායමේ දැන් ඉතාමත් මාසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා විශේෂයෙන්ම මේ උබේසෙන්ගේ කාර්යභාරය පෙරලිකාර කණ්ඩායම් නායකයෙක් බවට පත්වුණු ක්‍රඩකයා සාලිත ජයසිංහ හමුවේ ඉතාමත්ම තියුණු පන්දුවක් යොමු කළේ පාදයේ දැවටෙන්නේ පන්දුව එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා කව සූදානම් ඔබ ද විකට් ආකාරයට මීළඟ පන්දුව හොඳ පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළේ පාද අතරින් පන්දුව ගමන් කළා මේ පන්දු යවන විශේෂයෙන්ම ඔහුගේ පන්දුවාරයේ වැඩි පන්දු සංඛ්‍යාවක් යෝක පන්දු හැටියට යොමු කරන්නට හැකියාවක් තිබෙන අපූරු පන්දු යවන්නේක පස්වන පන්දුවාරය ආරම්භ කරන්නට තාරක මදුශංක මේ සටන්කාමී තුඩු රක්කඩකයක් ඇඳවානේ ඉවර පන්දු පහර ඔෆ් රයිට් පහර එල්ල කරනවා උඩ පන්දුවක් ලෙස සුරක් ඉවරක් ගන්නවා දීපැක්ෂ කවක් කඩකයා අනුව ශාලිත ජයසිංහ කඩා පිටින් ඉවත් වී යටින YCC 6 වන විකට් බෙද වැටෙන ආකාරය දක්වා ලැබෙනවා පැමිණ තිබීමත් හරි අපූරු කාරණයක් බවට පත්ව තිබෙනවා ආයවර හොඳ පන්දුවක් නැවතත් තියුණු පන්දුවක් ගෝනට මුසු කරමින් ගෝනේ තියුණු දෝලනයක් සහිතව පන්දුව යොමු කළේ දකුණු තින් මාධවේගෙන් පන්දු යවන ක්‍රොඩකයා සීමාවේ සිට රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා වරත් හොඳ පන්දුවක් යොමු කළේ ඉවර තරමක් වේගය වැඩි කරමින් ෆුල් ලෙන්ත් පන්දුව පත් කරන විට වේගවත් පහරකට උත්සාහ කළා ඩිප්ස් කාලෙක් කලාපයට පන්දුව ගමන් කරන විට එක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා over the wicket ආකාරයෙන් මීළඟ පන්දුව යොමු කරන්නට සුරේෂ් මදුරංග පහරක් එල්ල කරන අයල නගිනවා පන්දුව උඩ පන්දුවක් ලෙස රැක ගන්නවා wide line off කලාපේ පන්දු රකින්න ක්‍රොඩකයා චනක නාවක පිතිකරුවා පන්දු පිළිගන්නට සූදානම් වන්නේ
ඒවර සාර්ථක පන්දුවක් යොමු කරන්නේ පන්දුව කෙලින්ම කඩුලේ දවටෙනවා. අනුව 8 වන යටින වාසිසි විකට්ටුව මුලක්කුණු සක්‍යාව ලකුණු 32 දී බිඳ වැටෙන ආකාරය දක් ලැබෙනවා. ලකුණු 33යි විකට් 8ක් බිඳ වැටි තිබෙනවා. හොදා ඊළඟ පන්දු යොමු කරාට ඒවර පන්දු පහර ඉලක්කනවා. පන්දු දී ෆයින් ලෙග් දෙසින් ස්ථානගත කරන හුදාගේ පන්දුවේ රැඳී තිබුණු වේගය බෙහෙවින් නිවහල් වුණා. ඒ පන්දු පහරට ලකුණු 4ක් එකතු කර ගැනීමේදී සියලු දෙනාගේ දායකත්ව විශේෂයෙන්ම අපත් සමග අත්වල් බැඳගත් නිවේදකින් සියලු දෙනාත් මතක් කළ යුතුයි. ඒවර පන්දු පහර ඉලක්කනවා. උඩ පන්දුව බිඩ ඔෆ් කඩක සුරකිවරක් ගන්නේ නීලම් මෙහෙන් කෝගෝල් යනවා තරංග ප්‍රසාද්ගේ ඉනිම හමාරවාදී නවන යටින වාසිසි විකට්ටුව ලකුණු 40 දී බිඳ වැටෙන ආකාරය දක්වනවා ජීවන පන්දුවාරය ආරම්භ කරන්නට උපේසේන කැඳවානේ වමත් මාදවේග පන්දයානාගේ පන්දුවට දාර්ශනීය ලෙෆ්ට් හැන්ඩ් ඔෆ් රයිට් පහරක් එල්ල කරනවා. කෙසේ වෙතත් දුලංග රුක්ෂාන්ට ඒ උඩ පන්දුවක් බාඩ පරිවර්තනය කර ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. සුදානම් පන්දුව පිළිගැනීම සඳහා පසුපාදේ පුල් පහරක් කෙල්ල කරන අසාර්ථක පහරක් එලකුණු 6ක් හිමි කර ගන්නවා ඩී බෑක්වර්ඩ්ස් කාලෙක් කලාපෙන් මැනවින් දෙවර පුල් පහරක් කෙල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නට සමත් වුණා. කෙසේ වෙතත් මෙය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වේ විදයන් පිළිබඳවයි රහන් ඇටිඩ රඳවා ගන්නට බොහෝ දේ ඉතිරි කළ තරඟ මාලාවක් බවට පත් වුණා. එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුවට පන්දුවක් රැක ගන්නවා යාළුවා 2025 ධනුෂ්ක සම්පත් චැම්පියන් ලීග් තරඟ මාලාවේ ශූරයන් ලෙස මේ දැන අභිෂේක ලබනවා. නාලක පෙරා මහත්මයාගේ කළමනාකාරීත්වයෙන් යුතු වෙනෝස් බොලොඤ්ඤේ ක්‍රොඩකේ නිතාමත්ම සුවිශේෂී තරඟ රටාවක් ගොඩක් කරමින් මේ තරඟ මාලාවේ ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් වනවා. දින 3ක් මුළුල්ලේ කණ්ඩායම් 15ක් අතර පැවති ඉතාමත්ම අපූර්ව ක්‍රිකට් තරඟ මාලාවේ නිමාව දැන් මෙලෙස සටහන් වන්නේ